එතනින් එහාට මාස 3ක් එහෙම නැත්නම් මාස 6ක් අතර කාලයක් එක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට සමහර රාජ්‍ය ආයතනවලදීත් සමහර අවස්ථාවලදී මාස 3ක් තමයි කල් දෙන්නේ. ඒ කියන්නේ ස්ට්‍රීට් ලයින් ඉන්වෙස්ටින් වලට සමහර අවස්ථාවලදී මාස 6ක කාල පරිච්ඡේදයක් දෙනවා. ඉතින් මේ වෙලාවේ බැංක් ලෝන් එකක් ඇප්ලයි කරන්න බලාගෙන තමයි වීති රේඛා සහතිකය ලබා ගන්න ගන්න ඕනේ. රයිට්. ඉතින් වීති රේඛා සහතිකය එතනදි කියන්නේ වීති රේඛා සහ ගොඩනැගිලි සීමා කියලා තියෙන සහතිකයට සහතිකය සහ ඒ දෙක වෙනසක් තියෙනවද නැත්නම් මේ ගොඩනැගිලි සීමා සහ වීති රේඛා කියන එක එකක්ද? එතන අත්ත වශයෙන්ම වෙනසක් තියෙනවා. නමුත් ප්‍රැක්ටිකලි යූස් කරන්නේ ගොඩනැගිලි සීමාව. වීති රේඛා මම දන්න පමණින් වීති රේඛාව කොළඹ තදාසන්න සහ නුවර දිස්ත්‍රික්කයේ තමයි ඒක ප්‍රැක්ටිස් වෙන්නේ. නමුත් අපි කියන්නේ ගොඩනැගිලි සීමාව තමයි ඒ සහතිකයෙන් ලබා දෙන්නේ.